ඔයාලා දන්න කෙනෙකුට හරි නහර ගැට ගැහෙන රෝගේ තියෙනවද? ඒකට හරි අපූර්ව ගෙදරදීම කරගන්න පුළුවන් ප්‍රතිකර්මයක් කියන්නේ යන්නේ. ඉතින් මේවට බෙහෙත් හදන එක අමාරු නෑ. ඔයාලට කරන්න තියෙන්නේ අක්කපාන කොළ ටිකක් අරගෙන මුලින්ම වංගෙඩිය නැත්තම් ඔයාලා ඇඹුරුම් ගලේ දාලා කහ කෑල්ලක් දාලා මුලින් හොඳට අඹර ගන්න. ඒක තමයි මුලින්ම අපි කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මම බෙහෙත් එක හදන හැටි කියන්නම්. ඒ වගේම ඒ අතරතුර කියන්න ඕන කොන් දෙක එක්කුම් සන්ධි වේදනා දනිස් සමහරු කාර්ට්ලේජ් අඩුකම ඒ වගේම ආතරයිටිස් වගේ රෝග වලින් ඔයත් පීඩා විඳලා. ඉතින් මෙන්න රාජමහා හන්දිතෙල සහ බෙහෙත් පොට්ටෙන්න තියෙනවා. අවශ්‍ය ඔබ ඉන්නවා මේ දුරකථන අංකයට කතා කරන්න. අඩු මුදලට අපි ගෙදරටම අරන් එන්න ලෑස්ති කියන බව මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේ කහ කෑලි ටික දාලා හොඳට කොටා ගන්න ඕනේ. මොකද මෙන්න මේ ආකාරයට සිවුම් වෙන්නම කොටා ගත්තොතින් ඔයාලට මේ වැඩේ කරගන්න පහසු වෙයි. නැත්තම් මේක කලවම් වෙන්නේ නැහනේ. ඊට පස්සේ ඊළඟ අදියර විදියට තියෙන ඔයාලා ඇල් අතර චුට්ටක් මේකට දාන්න. ලොකු දෙයක් නෑ. ඇත්තටම රුපියලක්වත් වියදම් වෙන්නේ නෑ. ඔයාලා ගෙවැත්තේ ඕනනම් කහ තියෙන කහ ගස් ඕන තරම් ඇති. ඒ වගේම අක්කපාන කියන ශාකේ ඕන තරම් ගල් උඩ හැදෙනවා. ඉතින් හොඳ අක්කපාන කොළ ටිකක් දාලා මෙන්න මේ විදිහට වතුර චුට්ටකුත් දාලා කලවම් කරලා කොටල ඉවරලා වතුර දාන්න නැත්නම් ඇඟ ඉහෙනවනේ අපිට මේක අඹර ගන්නවත් බැරි වෙනවා. ඊට පස්සේ මේ වයින් ටිකක් අරගෙන ඔයාලගේ නහර ගැට ගැහිච්ච ස්ථානයේ ආලේප කරොතින් හරියටම සති දෙකක් ආලේප කරලා බලන්න මුල් අවදි වුණොතින් ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙවි. නහර ගැට ගැහිම 100% සුවපත් කරගන්න පුළුවන්. ඉතින් හෙළ වෙදකමේ ඉපරණි වට්ටෝරුවක් අනුව නිෂ්පාදිත බෙහෙත් එකක්. ඔයාලා මේ වැඩේ කරලා බලලා ඔයාලගේ අදහසත් ලියන්න. සමහරවිට මේ බෙහෙත් එක කරලා හොඳ වෙච්ච අයත් ඇති. ඒ අය ඉන්නවා නම් ඔයාලගේ අදහසත් ලියන්න. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ බෙහෙත් පොට්ටෙනි තෙල් එක රජමහා හන්දි තෙල් අවශ්‍ය නම් ඔයාලට ඒ වගේත් මේ දුරකථන අංකයට කතා කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔන්න ඔය ආකාරයට ඔයාලා හොඳට අඹරාගත්ත මේ යුස ටික හොඳට මෙන්න මේ විදිහට කැරකෙන විදිහට නහර ගැට ගැහිච්ච ප්‍රදේශයේ. ඉතින් ඔන්න ඔය විදිහට රවුමට ආලේප කරෝතින් ඉක්මන් සුවයක් ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝවේ මට හිතුණා මේ වගේ වැදගත් වෙන දෙයක් කියලා දෙන්න. මොකද ගොඩක් අය මේව දන්නේ නැහැ. ඉතින් අදම මම හිතනවා මේක කරලා බලයි කියලා. ඉතින් හැමදාම වගේ තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන අදර වීඩියෝෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.